ආරක්ෂක හමුදා මන්නාරම් ප්‍රදේශයේ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමත් සමග ජයග්‍රහණ දෙකක් හිමි කර ගැනීමට හැකි වූ බව රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මන්නාරම ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය ලබා දුන් මුදල් සහ භෞතික සම්පත් LTT සංවිධානය උදුරාගෙන සිටි බවද රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. කොළඹදී අද පැවති ආරක්ෂක තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව හෙළි කළේය. වැදගත් සාධක කීපයක් තිබෙනවා. පළවෙනියෙන්ම මේ අවුරුදු 20කට වැඩි කාලයක් පූර්ණ LTT ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට යටත් වෙලා තිබ්බ ප්‍රදේශයක්. ඔවුන්ගේ අනසක ක්‍රියාත්මක වෙච්ච ප්‍රදේශයක්. දෙවැනි කරුණ හැටියට ගන්නට පුළුවන් ශ්‍රී ලංකා රජය විසින් එහි සංවර්ධන කටයුතු සඳහා සහ එහි අධ්‍යාපන සෞඛ්‍ය පොදු සංවර්ධන වාරි මාර්ග මහා මාර්ග සහල් නැලිය හැටියට ලංකාවේ එක අවස්ථාවක වැඩිම අස්වැන්න ලැබපු නම්දරාපු ප්‍රදේශයක් తాවකාලිකව ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ අනසක පැතරුවත් රජයක යුතුයකමක් වගකීමක් වෙනවා ඔවුන්ට අවශ්‍ය සියලුම සම්පත් ලබා දෙන්න. එයින් රජය මෙදුන් නැහැ. නමුත් මෙය අවුරුදු 20කට පස්සේ ආරක්ෂක අංශ විසින් හමුදා විසින් ඔවුන්ගේ පාලනයට නඩු කරගත්තට පසුව තමයි කොහොම පැහැදිලිව දැන් පේන්නේ එම සංවර්ධනය වෙනුවෙන් මේ පළාතේ වෙසෙන අහිංසක ජනතාවගේ අභිවෘද්ධිය පිණිස සංවර්ධනය වෙනුවෙන් ලබා දීපු ඒ සම්පත් සහ ප්‍රතිපාදන සියල්ල ඔවුන් ත්‍රස්තවාදී වර්ධනය පිණිස පාවිච්චි කරලා තියෙන බව පැහැදිලිව පෙනෙන්නට තියෙන දෙයක්. ඒ නිසා මෙය සුවිශේෂ ජයග්‍රහණයක් වෙනවා. පළවෙනියෙන් යුදමය වශයෙන් ලබාගත්තු ජයග්‍රහණය දෙවනුව සංවර්ධන ක්‍රියාදාමයක ආරම්භයක් දෙන්නට පුළුවන් ජනතාවගේ අයිතිය නැවත තහවුරු කරන්නට පුළුවන්